හෙලෝ මචල් මොකද වෙන්නේ මේ වීඩියෝවත් දාන්න ඕනුනාට දාන්න උනේ නෑ දැන් අවුරුදු මං හිතන්නේ මේ දෙකකට විතර පස්සේ වීඩියෝ එක රෙකෝඩ් කරන්නේ වීඩියෝවක් දාන්න දෙකට උමනාව තිබුණා වීඩියෝවක් දාගන්න උනේ නෑ මේ පහුගිය කාලේ විභාගයි ඒවත් එක්ක මුකුත් කරගන්න බැරි වුණා මේ ඊට පස්සේ දැන් මාස දෙක තුනක් විවේකයෙන් ඉඳලා තමයි මේ වීඩියෝ එක රෙකෝඩ් කරන්නේ. ඉතින් මේ පළවෙනි වීඩියෝ එක මේ මම ගමෙන් පටන් ගන්න හැටිවේ. ගමෙන් පටන් ගන්නකොට ගම පෙන්වන්න නම් ඉතින් එක්ක ඩ්‍රෝන් එකක් තියෙන්න ඕන. මට ඩ්‍රෝන් එකක් නෑ. ඒකින්ද ඩ්‍රෝන් එකකින් පෙන්වන්න දෙයක් නෑ. හැබැයි පොඩි මේ chance එකක් තියෙනවා මට මේ මම chance එක පෙන්වන්න. මොන බලන්නකෝ. මෙන්න මේක තමයි මචං chance එක. මේ බලන්න. දැක්කනේ. ඩ්‍රෝන් එකක් නැති වුණාට මුළු ගමම බලා ගන්න විදියක් මෙතෙන්ට තියෙනවා. ඒක නිසා එහෙම පෙන්වන්න තමයි මම හිතුවේ. ඔය තියන්නේ වටේ පිටේ. එහෙනම් ඉතින් නගිමු. මෙතනින් තමයි නගින්න තියෙන්නේ. මේකට නැග්ගම මුළු ගමම බලා ගන්න පුළුවන්. ඒක හින්දා අපිට උඩට නගින්න තමයි දැන් තියෙන්නේ. මේකට නගිනකොට හිතන තරම් ලේසි නෑ. ඒකට හේතුව තමයි මේ ඉනිමග තියෙන තනි කෙලින්. හරියටම අංශක 90ට තමයි ඉනිමග හදලා තියෙන්නේ. ඒක හින්දා මාර අමාරුයි නගින්න. මම මහතත් එක්ක ඒක ඊට වැඩිය අමාරුයි. මම පෙන්නන්නම්කෝ තියෙන විදිය. ඔන්න බලන්න තියෙන විදිහ. නගින්න බෑ ලේසියෙන් දැක්කනේ. ඔන්න බලන්න තියෙන විදිහ. උඩත් ඒ වගේ. ඉවරයක් නෑ. මේ තියෙන වටේ අපේ ගේ තියෙන මෙන්න මේ හරිය. පේනවත් දන්නේ මේකට. වීඩියෝ එකට. මාර හොනේ නැත්නම් හරියම. පට්ට හුලඟක් තියෙන්නේ. මේ නගින්න මාර අමාරුයි ඒක හින්දා. බලමු මේ කියන්නේ නගිනකොට මේ නවතින්න තැන් 4ක් හදලා තියෙනවා. ඒ කියන්නේ එක ගැම්මටම නගින්න බැරි කට්ටියට මේ පොඩ්ඩක් නැගලා විවේක අරගෙන නගින්න විදිහට මේ තැන් 4ක් හදලා තියෙනවා. ඒක හින්දා මේ අවුලක් නෑ. මේ මං ඉන්නේ පළවෙනි තැන. තව ඒ වගේ තැන් 3ක් තියෙන උඩට. මේ ඒ තැන් වල නවතින්න පුළුවන්. තව එකක් නගිමු බලන්න මේ මාර හුලඟත් එක්ක මේ නගින්න බයයි ඇත්තටම. මේක උඩ පැද්දෙනවත් වගේ. මේ පැද්දෙනවත් වගේ ඒකින්ද මේ බයයි නගින්න. බලමු තව එකක් නගින්න. නැගලා මේ එහෙම තෙදින් නම් පෙන්වන්න නැති මේ උඩටම නගින්න බෑ. ගොඩක් උසයි මේ උඩටම නැගලා බලමු ඉතින් ටිකක් උඩට. ඔන්න මම ඊළඟකටත් නැගලා ඉන්නේ දැන් නම්. දැන් ඉන්නේ දෙවෙනි. යන තව තියෙන උඩට හරියටම භාගයකට වැඩිය. මේ මාර හුණගයි නගින්න බෑ මිට වැඩිය නා. පට්ට හුණගයි. මේ පට්ට හුණගයි. මෙතෙන් උඩට නැග ගන්න බෑ. මම හිතන්නේ වීඩියෝ එකට දැනෙන්නේ නැති හුණග. දැනෙන්නේ නෙවෙයි මේ ඇහෙන්නේ නැති. මේ පේන්නේ ගොංගල ආලෙත් තියෙන්නේ. සාමාන්‍ය YouTube එකේ ගොඩක් වීඩියෝ තියෙන ගොංගල ගැන. ගොංගල කියන්නේ මේ සබරගමුව කඳු පන්තියේ උස්සම කන්ද. මෙන්න මේතන මේ වලාකුළු වලට වැහිලා තියෙන්නේ.
පේනවද දන්නේ මෙන්න මේ තියෙන්නේ අපේ පම්ස්. මේ පම්ස් වල මෙන්න මෙතන තමයි අපේ ගෙදර තියෙන මේ කැමරකට පේන්නේ නැහැ. මම හිතන්නේ උඩට එක්ක පේන්නේ. මේ ටවර් එක මේ ඩයලොග් කියටයි. ටවර් එකක් මේ ඩයලොග් කම්පැනි එකක්. දැනට තියෙන ඩයලොග් විතරයි. ඉස්සරහට මොබිටෙල් ඒවත් ඒවි. මේ මාරුසක් මම හිතන්නේ මීටර් මම මතක විදිහට මීටර් 80ද කොහෙද? උස තිබ්බේ මීටර් 80 වගේ තමයි මට මතක. හරියටම දන්නේ නැති. මේ කොහොමද පාට් ඔෆ් එක කොහොමද නග ගන්න බෑ මෙතනින් උඩට. මේ හරියට භාගයක් වගේ තමයි දැන් නැගලින්නේ. මේ මෙතනට වටේම පේනවා. ඒ වුණාට ඉතින් උඩට නැග්ගොතින් තමයි ආතල් එක තියෙන්නේ. මෙන්න මේ ඈත පේන්නේ ඌරු බොක්ක. ඌරු බොක්ක තමයි අපිට මේ සාමාන්‍යයෙන් ළඟම ටවුන් එක ලොකු ටවුන් එකක් නෙවෙයි පොඩි ටවුන් එකක්. ඒ ටවුන් එකේ මෙන්න මේ පේන ටවර් එකේ ඉඳන් තමයි මෙන්න මේ ටවර් එකට සිග්නල් අරගෙන තියෙන්නේ. මෙන්න මේ ගෙඩිය තියෙන්නේ. ආන්න ඒ ගෙඩිය කෙලින්ම අන්නර මේ ටවර් එකට තමයි ගහලා තියෙන්නේ. ඒ ටවර් එක මේකට දාගෙන මේකේ උඩ තියෙන ඇන්ටනා වලින් තමයි මේ අපේ ගමට දෙන්නේ. වීඩියෝකින් අර ගොංගල ගිහිල්ලා වීඩියෝක් අරගෙන ඉන්න මේ අදහසක් තියෙනවා කියන්න. මේ ගොංගල කියන්නේ මේ සාමාන්‍ය මේ ශ්‍රී ලංකාවේ මේ ප්‍රධාන කඳුකර කලාප තුනක් තියෙනවා. ඒ තුනෙන් මේ තුන තමයි එක මධ්‍යම කඳුකරේ. අනිත් එක නකල්ස්. ඊළඟට තමයි සබරගමුව. අපි ලංකාවේ උසම කන්ද කොහෙද හොත් පිදුරුතරාගල කියන්නේ පිදුරුතරාගල කියන්නේ මේ මධ්‍යම කඳුකරේ උසම කන්ද. ඊට පස්සේ නකල්ස් කඳුකර කලාපයේ උසම මේ ගොම්බාණිය කඳුබදුන. ඊට පස්සේ මේ සබරගමුව කඳුකර කලාපයේ මේ උසම තැන තමයි මේ ගොංගල කියන්නේ. හැමදාම මේ පේන තැනක් වෙනවට තාම ගිහිල්ලා නැහැ මමත්. හැමදාම සාමාන්‍යයෙන් එළියට බැස්සම ගෙදරින් එළියට බැස්සම පේන මානේ තියෙන්නේ. ඒවට තාම මමත් ගිහිල්ලා නැහැ. මේ යන්න ඕන ඉස්සරහට වීඩියෝ එකක් අරන් ඉන්න එකෙත්. මම උඩම එකනම් එකක් යට බැස්ස. දැන් ඉන්නේ පළවෙනි තට්ටුවේ. තට්ටු කියන්නේ මේක තට්ටු හතරක් වගේ තියෙනවා. ඒකේ පළවෙනි එකේ තමයි ඉන්නේ මේ උඩ ඉන්න බෑ පට්ට හුළඟයි. හුළඟයි කියන්නේ මේ ෆෝන් එකනේ වීඩියෝ කරන්නේ. ෆෝන් එකේ අර ෆෝන් එක පැතලෙන නිසා හුළම් බදන වැඩි. ඒකින්ද ෆෝන් එක වැටෙන්න හදනවා ඔක්කොම ඉස්සෙල්ලා. ෆෝන් එකට අන්ත මාර අවුල. ඒකින්ද මේ මංගල බඩ එකක් පහළ බැස්සා. මෙතන ඉඳන් කතා කරමු. මේ ටවර් එකට තාම කරන්ට් එක අරගෙන නෑ. මේකට කරන්ට් එක අරන් නැති හින්දා මේ වැඩ කරන්නේ සෝලර් වලින්. ඔන්න පේනවා තියෙන්නේ සෝලර්. මෙතන සෝලර් එකක් තියෙනවා. අතන එකක් තියෙනවා. යටිපැත්තේ තව එකක් තියෙනවා. සෝලර් තුනකින් තමයි මේ දැනට මේකට පවර් දෙන්නේ. හයිකරන්නේ කොහොමද කියලා ඔයාලා හිතන්නේ? ඇත්තටම මේක හයි කරන්නේ මේ මිනිස්සු තනි අතින්ම තමයි හයි කරන්නේ. ඒ කියන්නේ කම වලින් උඩට මේ යකඩ උස්සලා මේ කට ගහන්නේ. මේකට ගහන යන දාන්නේ. මේ
මේ ඉනිමගවත් නෑ ඉනිමග හයි කරන අවසාට මුළු කනුවම හයි කරල යොරවෙලා අවසාට තමයි මේ ඉනිමග හයි කරන්න මේ ඉනිමගවත් නැතුව මෙන්න මේ කණු දෙකේ තමයි උඩට නගින්න මේ කණදුගේ උඩ නැගල කඹවලින් තමයි මේ යකට ගන්නේ අරගෙන මේට ඇන්නදාන්න මේක නාහකට ටැමිල් කට්ටියක් මාර බයයි ඉතින්ට දෙමන් නැග මන් නැග මේක භාගයයි භාගයන්න කළත් මේ මෙන මෙතට හරිට වෙන මේ පෙන් වෙතට නැක්ගේ වෙතට නැකළත් පට්ට හුළඟ ඒ වගේ තව නැග්ග වගේම වගේ නගින්න තිරෝටට ඒ මනුස්්‍යය බයනය කොහොම පට්ට හුළඟයි එකහිදා ඉන්න බැරි නිසා මම බැස්ස බිමට ඌට ඉන්න බැහැ මාර හුළඟක් තියන්නේ එකත් එක්ක ඉන්න හරි අමාරු අහමාරු ගැන පෝර්ණය පරිස්සම් කරගන්න ඕන නිසා මේ මාර අමාරුයි ඉන්න බෑ එකන්න බැස්සා මේ ඇතනති වීඩියෝත් දාන්න පලනි වීඩියක් විදිහටමයි ගත්තේ ඉස්සාට වීඩියෝත් දාන්න ඉස්සාට වීඩියෝ දාන්න මේ අදහසක් තියෙනවා ඉතින් බලමු ඉතින් මොකක් වෙයිද දන්නේ නැහැ මේ මම ඉස්සෙල්ලම මේ වීඩියෝ දැම්මිට අවුරුදු 2කට විතර කලින් ඒ වරන් ඉතින් ඇහැ ෆෝන් නැති තිබෙත් නෑ මුකුත් නැතුව මේ දෑවේ මේක අවුරුදු මංගලන් දෙකට විතර කලින් දෙකට විතර කලින් කියන්නේ මේ මම විභාගේ කියන්නේ ෆස්ට් එක කරද්දි මේ දෑවේ මේ තොර පස්සේ ඉතින් විභාගෙත් එක්ක ඒක කරගන්න බැරි වුණා ඊට පස්සේ සෙකන්ඩ් එක කරා දැන් තර්ඩ් එකත් කළා තමයි මේ ඉන්නේ සෙකන්ඩ් එකේ නම් මට කැම්පස් ආවා කැම්පස් වගේ රුහුණු කැම්පස් සයන්ස් ආවා ඒකට ගියේ නෑ එකත් ගිය නැතුව මම තර්ඩ් එක කරා තර්ඩ් එක ලියලා ඉතින් බලන් ඉන්නවා ඉස්සරහට එනකම් මොකක් වෙයිද දන්නේ නැහැ මේ වත්තේදී ඉස්සරහ වීඩියෝ දාන්න හිතන් ඉන්නවා බලමු ඉතින් මේ නැති ඉස්සරහ වීඩියෝ එකකින් හම්බෙමු